ඊළඟට අපිට තියෙන්නේ රිමයින්ඩින් ටෙස්ට් 1 වල 12 වෙනි ප්‍රශ්නය. අපිට කියනවා ClO2 අණුව පිළිබඳව වැරදි ප්‍රකාශය වන්නේ. ClO2 අණුව පිළිබඳව වැරදි ප්‍රකාශයකින් අහනවා. පුතේ මේ ClO2 කියන අණුව ගත්තොත් ඇත්තටම ClO2 කියලා කියන්නේ අපිට පවතින විවිධ අණු සැලකුවොත් ඒවයි ටිකක් සුවිශේෂී කෙනෙක් විදිහට අපිට යම් මොහොතක සලකන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ බොහෝ සංයෝග එහෙම නැත්නම් බොහෝ අණු වර්ග නිපදවීමේදී ඒ කියන්නේ මේ බන්ධන සෑදීමේදී පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ බන්ධන හදනකොට බන්ධන නිර්මාණය වීම මගින් විවිධ අණු වර්ග හදනකොට මේ බොහෝ මූලද්‍රව්‍ය පරමාණු වලින් ඇතිවන අණු වර්ග සැලකුවොත් මේවායේ මේ අවසාන කවචය තුල ඉලෙක්ට්‍රෝන පවත්වා ගන්නකොට ඒ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ බොහෝ විට ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට. පුතාලා බලන්න පොඩ්ඩක් නැවත මතක් කරගන්න අපි මේ විවිධ අණු වර්ග මේවායේ හැඩය මේවා කොහොමද මේ කට්ටියගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන පිරিলা තියෙන්නේ රයිට් මේ දේවල් කතා කරනකොට අපිට හම්බ වෙච්ච බොහෝ අණු වර්ග ඒ කට්ටියගේ අවසාන කවචය ඉලෙක්ට්‍රෝන ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. එතකොට මේ කට්ටියගේ අවසාන කවචය තුල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉරට්ටේ අගයක් පවත්වාගෙන යනවා නම් බොහෝ අය. එතකොට මේකෙදි ඊටමත් සීමිත පිරිසක් ඉන්නවා. සීමිත අණු සංඛ්‍යාවක් අපිට හම්බ වෙනවා. මේ කට්ටියගේ අවසාන කවචය තුල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සැලකුවොත් ඒ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් නොවි ඔත්තේ සංඛ්‍යාවක් වන. එතකොට ඔත්තේ සංඛ්‍යාවක් වෙන නිසා මේ කට්ටියගේ එකසර ඉලෙක්ට්‍රෝන පවතිනකොට ඒවායේ මේ එකසර යුගල් පැවතීමට අමතරව තනි ඉලෙක්ට්‍රෝනයක් පැවතීමේ හැකියාවක් නැත්තම් පවතින්න ඕන. තනි ඉලෙක්ට්‍රෝනයක් පවතින්න ඕන වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් විදිහට යම්කිසි පරමාණුවක් මත. එතකොට අන්න ඒ කතාවත් එක්ක අපිට යන අණුවක් විදිහට මෙන්න මේ ClO2 කියන අණුව සලකන්න පුළුවන්. එතකොට ClO2 අණුවේ අපි ව්‍යුහය ඇඳොත් අපි බලමු ව්‍යුහය ඇඳලා හිතන්න මෙහෙම ClO2 ගත්තොත් ක්ලෝරින් මධ්‍ය පරමාණුව රයිට් ක්ලෝරින් මධ්‍ය පරමාණුව ඒ වටා සම්බන්ධ වෙනවා ඔක්සිජන් පරමාණු දෙකක්. අපි හිතමු මෙහෙම ඔන්න ඔක්සිජන් පරමාණු දෙකක් මම දෙපැත්තෙන් හැන්දා. අපි දන්නවනේ ඔක්සිජන් පරමාණුවක් නිතරම මොකද වෙන්නේ? එයාගේ අෂ්ටකය නැත්නම් ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ කරගන්න අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ විදිහට බන්ධන දෙකක් හදනවා. ඒ නිසා ක්ලෝරින් එක අපි හිතමු බන්ධන දෙකක් හදුවා කියලා. එහෙම වුණොත් මෙන්න මේ ඔක්සිජන් පරමාණු මත තවදුරටත් අපිට එයාගේ ඉතිරිවන එකසර යුග්ම දෙකක් දෙන්න පුළුවන්. මේ විදිහට අනිත් ඔක්සිජන් පරමාණුවත් එක්ක සැලකුවොත් එයා මතටත් මේ විදිහට ද්විත්ව බන්ධනයක් අපි දෙනවා. දීලා ඒ ඔක්සිජන් පරමාණු මත බන්ධන නොසාධන ඉලෙක්ට්‍රෝන 4ක් යුග්ම දෙකක් විදිහට අපි දෙනවා. දැන් මෙන්න ඔක්සිජන් පරමාණුව ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 6න් දෙකක් බන්ධනය හදලා තියෙනවා. ඉතිරි ඉලෙක්ට්‍රෝන 4 යුග්ම දෙකක් විදිහට දාලා තියෙනවා. අෂ්ටකය සම්පූර්ණයි. මේ පැත්තත් එහෙමයි. ඊළඟ ක්ලෝරින් කියලා ගත්තොත් ක්ලෝරින් පරමාණුව ගත්තොත් අපි දන්නවා පුතේ ක්ලෝරින් කියලා කියන්නේ 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක් නේ. ඒ නිසා එයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනද? ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 7න් මෙයා ඉලෙක්ට්‍රෝන 4ක් යොදාගෙන තමයි බන්ධන හදලා තියෙන්නේ. බන්ධන 4ක් හදලා තියෙනවා ඉලෙක්ට්‍රෝන 4ක් යොදාගෙන. එතකොට 17 වෙනි කාණ්ඩය නිසා අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවනේ 7න් 4ක් යොදාගෙන තියෙනවා බන්ධන හදන්න. එහෙනම් තව ඉලෙක්ට්‍රෝන කීයක්ද? 3ක් ඉතිරි වෙන්න ඕන බන්ධන හදපු නැති ඒවා. එතකොට අන්න ඉලෙක්ට්‍රෝන 3 අපි දෙන්නේ මෙහා මත එකසර යුගලයක් සහ මෙන්න මේ විදිහට තනි ඉලෙක්ට්‍රෝනයක් විදිහට. ওই විදිහට තමයි ඉලෙක්ට්‍රෝන ටික අපි දෙන්න වෙන්නේ. අන්න එහෙම සැලකුවොත් අපිට පේනවා මේ තනි ඉලෙක්ට්‍රෝනයක් පරමාණුවක් මත පවතින කෙනෙක්. ඒ නිසා ඒ වගේ තනි ඉලෙක්ට්‍රෝනයක් පවතිනවා නම් අනිවාර්යෙන්ම මේ වගේ අණු තුල පවතින මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එහෙම නැත්නම් සංයුජතා කවචවල පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉරට්ටේ අගයක් වෙන්න බෑ. ඒ නිසා මේවා ඔත්තේ අගයක් වන අදාළ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඔත්තේ අගයක් වන අණුවක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. right අපි උදාහරණයක් විදිහට තවත් මේ වගේ සංයෝග අපිට හම්බ වුණා. මීට කලින් අපිට හම්බ වුණා නයිට්‍රික් ඔක්සයිඩ්.
නේද? නයිට්‍රික් ඔක්සයිඩ් ඉරට්ට යගයක් වෙන්නේ නැහැ අවසාන කවච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඔත්තේ යගයක් වුණා. ඒ වගේම නයිට්‍රජන් ඩයොක්සයිඩ් NO2 right මේ වගේ අපිට උදාහරණ කිහිපයක් තව දෙන්නත් පුළුවන්. right අපි බලමු අණුවේ ප්‍රශ්නය තුල පවතින උත්තර ටිකට ගිහිල්ලා කියන්නේ මේ අණුව පිළිබඳව වැරදි ප්‍රකාශය තමයි අහන්නේ. පළවෙනි ප්‍රකාශය තුල තියෙනවා අණුව තුල ඔක්සිජන් පරමාණු අෂ්ටක නීතිය පිළිපදී. බලන්න. හරියට හරි අණුව තුල ඔක්සිජන් පරමාණු අෂ්ටක නීතිය පිළිපදිනවා. ඒ නිසා ඒක නිවැරදි පිළිතුරක්. දෙවෙනි පිළිතුරට යමු. අණුව තුල ක්ලෝරින් පරමාණු අෂ්ටක නීතිය පිළිනොපදී. අණුව තුල ක්ලෝරින් පරමාණුව අෂ්ටක නීතියේදී කියන්නේ අදාළ අවසාන කවචය තුල ඉලෙක්ට්‍රෝන කීයක්ද? සංයුතා කවචය ඉලෙක්ට්‍රෝන 8ක් පවත්වා ගැනීම. මෙයා තුල මොකද වෙන්නේ? බන්ධන 4ක් තියෙනවා. එතන ඉලෙක්ට්‍රෝන 8යි. මෙතන දෙකක් තියෙනවා. 8යි 2යි 10යි 1යි 11යි. ක්ලෝරින් වටා ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා. එහෙනම් මේක අෂ්ටක නීතිය ඉක්මවා ගිය අවස්ථාවක්. ඒ නිසා අෂ්ටක නීතිය නොපදී කිව්වොත් අපිට ඒක නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. ඊළඟ එක අණුව තුල මධ්‍ය පරමාණු වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකක් ඇත. අණුව තුල මධ්‍ය පරමාණුව මත එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකක් ඇත. මෙන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකක් තියෙනවා. එතකොට ඒකත් අපිට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකක් ඇත කියලා කියන්නේ. යුගල් එකක් තියෙනවා. right යුගල් එකක් ඇත කියන ප්‍රකාශය අපිට නිවැරදි පිළිතුරක් විදිහට සලකන්න පුළුවන්. ඊළඟට හතරවෙනි එක පිළිතුර තියෙනවා අණුවේ මුළු සංයුතා කවච ඉලෙක්ට්‍රෝන ගණන ඉරට්ටේ යගයක්. අණුව තුල පවතින සංයුතා කවච මුළු සංයුතා කවච ඉලෙක්ට්‍රෝන. එතකොට මුළු සංයුතා කවච ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ මුළු අණුවේනේ අහන්නේ. මේ ඔක්සිජන් පරමාණු වටා තියෙන සංයුතා කවච ඉලෙක්ට්‍රෝන, මේ ක්ලෝරින් පරමාණු වටා සංයුතා කවච ඉලෙක්ට්‍රෝන, මේ ඔක්සිජන් පරමාණු වටා තියෙන සංයුතා කවච ඉලෙක්ට්‍රෝන. සමස්ත අණුවේ මුළු සංයුතා කවච ඉලෙක්ට්‍රෝන ගන්න. මෙයා වටා 8ක් තියෙනවා, මෙයා වටා 8ක් තියෙනවා සංයුතා කවච ඉලෙක්ට්‍රෝන. මෙයා වටා 8ක් තියෙනවා, මෙයා වටා 8ක් තියෙනවා. right. මෙයා ගත්තොත් මෙයා වටා සංයුතා කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? බලන්න අපි කලින් ගණන් කරා මෙතන 4ක් තියෙනවා බන්ධනය කියන්නේ 8යි. ඒ වගේම මෙතන දෙකක් තියෙනවා 10යි 1යි 11යි. සංයුතා කවච ඉලෙක්ට්‍රෝන එන එතන තියෙන්නේ ක්ලෝරින් වටා 11ක් විදියට තියෙන්නේ. එහෙමනම් මේක ඉරට්ට යගයක් වෙන්නේ නැහැ. අපි කිව්වා එනම් මෙයා සංයුතා කවච ඔත්තේ සංඛ්‍යාවක් පවත්වාගෙන යනවා. ඒ නිසා ඒක වැරදි පිළිතුර විදියට අපිට ගන්න වෙනවා. මධ්‍ය පරමාණු මත එක් වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇත. පස්වෙනි පිළිතුර තියෙන්නේ මධ්‍ය පරමාණු මත එක් වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇත කියලා. ඒකත් නිවැරදි. මේ එක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් මධ්‍ය පරමාණු මත තියෙනවා. නිසා ඒකේ වැරදි ප්‍රකාශය වෙන්න ඕන පිළිතුර අංක 4 අණුවෙහි මුළු සංයුතා කවච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉරට්ටේ යගයක් කිව්වොත් ඒක වැරදි. මෙයාට තියෙන්නේ ඔත්තේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒ නිසා පිළිතුර අංක 4 තමයි නිවැරදි වෙන්න ඕනේ.